පුතේ අපේ වර්ෂයකට තිබෙන සතියේ දවස් සෙවීම. මොකද්ද පාඩම? වර්ෂයකට තියෙන සතියේ දවස් සෙවීම. 2018 වර්ෂයේ ජනවාරි 1 සඳුදා දවසකි. නේද? එම වර්ෂයේ සඳුදා දවස් කීයක් තියෙනවද කියලා පුතේ අපි හොයන්න යන්නේ. ප්‍රථමයෙන් අපි බලා ගන්න ඕනේ 2018 කියලා කියන්නේ සාමාන්‍ය අවුරුද්දද අධික අවුරුද්දද කියලා අපි දැනගන්න ඕනේ. 18 කෙලින්ම 4ෙන් බෙදෙන්නේ නැහැ. ඒක නම් මේක සාමාන්‍ය වර්ෂයක්. අවසාන ඉලක්කම් අපි 4ෙන් බෙදෙනවා නම් ඒක අධික අවුරුද්දක් කියලා කියනවා. එහෙනම් මේක අපේ සාමාන්‍ය අවුරුද්දක් තියෙන. දින 365කින් සමාන්විතයි. අපි සතියේ දවස් සඳුදා සිට ගත්තාම අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා ආදී ගන්නේ සතියේ දවස් 7යි තියෙන්නේ. 7 3ෙන් බෙදන්න බෑ. 36ටම බලනවා. අපි 5යි. 7 වරක් 5 35යි. 6න් එකක් 5 ගියාම 1යි 3න් 3ක් බිඳුවයි. ඉන්න අතුරු අපි මේ 5 ගේනවා. 15ට බලනවා නේද? 7 ඒවා කීයක් වෙනවද කියලා 2යි. 7 වරක් 2 14යි. 5න් 4ක් ගියාම 1යි 1න් එකක් බිඳුවයි. එකක් ඉතිරි. එහෙනම් 2018 වර්ෂයේ ජනවාරි පටන් එම වර්ෂයේ සඳුදා දවස් ගාන 52ක් වුණාට මෙතන එකක් ඉතිරි. මොකද මේ ඉතිරි වෙච්ච කෙනා මෙතනට දානවා. ඉන්න අනතුරුව අපි බලනවා එහෙනම් මේ 2018 වර්ෂයේ සඳුදා දවස් ගාන 53ක් බවට පත් වෙනවා. සඳුදා දින දවස් ගාන මුළු වර්ෂයේම 53ක් බවට පත් වෙනවා. 365 365 7ෙන් බෙදෙනවා. 365 වෙන්නේ පුතේ සාමාන්‍ය අවුරුද්දේ දින ගාන 7ෙන් බෙදන්නේ සති දවස් 7ඉන්දා. බෙදුවට පස්සේ අපිට ආවා දෙකක්. එකක් ඉතිරි වුණා. ඒ ඉතිරි එක නැවත එකතු කරනවා මේකට. ඉන්න අඳුර 53යි මේ වර්ෂයේ සඳුදා දවස් ගාන.